ඔයාලට එකතු වෙන්නේ මගේ YouTube channel එකෙන් අලුත්ම වීඩියෝ මාලාවක් එක්ක. මේ වීඩියෝ මාලාවෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 National Diploma in Accountancy වල first year first semester එකේ subject එකක් වන Global Business Environment ගැන. මේ වීඩියෝ මාලාව සිංහලෙන් explain කරන නිසා ඔයාලට Global Business Environment ගැන දල හදාසක් ඉක්මනින් ගන්න පුළුවන්. ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ ලෝකයේ එකට ගැට ගහලා තියෙන ඇහැට පේන්නේ නැති ඒත් හරිම බලවත් ජාලයක් ගැන. මොකක්ද ඒ? ගෝලීයකරණය. ඉතින් අපි බලමුද මේ ටිකක් සංකීර්ණ වගේ පේන වචනේ ඇතුලේ තියෙන සරල කතාව මොකක්ද කියලා? උත්තරේ තමයි ගෝලීයකරණය. මේ හැම දෙයක්ම අපේ අතට එන්න කලින් ලෝකෙ වටේම හරිම දීඝ ගමනක් ඇවිත් තියෙනවා. අන්න ඒ ගමන ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්නේ. හරි. එහෙනම් හැමෝම කතා කරන මේ ගෝලීකරණය කියන එකේ ඇත්ත තේරුම මොකද්ද? අපි මුලින්ම ඒ මූලිකම අදහස පැහැදිලි කරගෙන ඉමු. මේම හිතමුකෝ. මුළු ලෝකයම කියන්නේ එකම එක ලොකු නගරයක් කියලා. එතකොට ගෝලීයකරණය කියන්නේ අන්නේ නගරේ තියෙන පාරවල්, දුරකථන ලයින්, අන්තර්ජාල සම්බන්ධතා වගේ දෙයක්. ඉතින් මේ පාරවල් දිගේ තමයි අදහස්, බඩු බාහිරාදිය, සල්ලි මේ හැමදේම හරිම වේගින් එහාට මෙහාට යන්නේ. අන්තිමට මුළු ලෝකයම එකක් වගේ දැනෙන තැනටපත් කරනවා. විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන් බැලුවත් මේක හරියට ලෝකේ පුරාම තියෙන එකම වෙළඳ පොළක් විවෘත ගලා වගේ. එතකොට සමාගම් වලට පුරවන් එක රටක බඩු හදලා තව රටක විකුණන්න. සල්ලි ආයෝජන කිසිම බාධාවකින් තොරව දේශ සීමා පැනලා යනවා. අන්න ඒක නිසා තමයි අපිට ලෝකේ ඕනෙම තැනක අදපු දෙයක් ලේසියෙන්ම මිලදී ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ ලෝකය මෙච්චර එකට බැඳුනේ? මේ තරම් ලොකු වෙනසක් පිටිපස්සේ තියෙන එන්ජින් එක මොකක්ද? අපි දැන් මේ ගාමක බලවේග ගැන ටිකක් හොයලා බලමු. මේක එක රැයකින් වෙච්ච දෙයක් නෙමෙයි. හරියට ලොකු ගඟක් හැදෙන්න අතු ගංගා කීපයක් එකතු වෙන්න ඕන වගේ ප්‍රබල සාධක කීපයක්ම එකට එකතු වෙලා තමයි මේ ගෝලීය රැල්ල හැදෙන්නේ. මෙතනදී හොඳටම පැහැදිලි වෙනවා මේ ප්‍රධාන සාධක හතර එකිනෙකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. වෙළඳාම වැඩි වෙනකොට සල්ලි ගනුදෙනු වැඩි වෙනවා. ඊ වැඩවලට මිනිස්සු සහ අලුත් තාක්ෂණය රටවල් අතරේ එහා මෙහා යනවා. අවසානයේදී මේ චක්‍රය තමයි රටක ආර්ථිකය වේගෙන් වර්ධනය කරන්නේ. ඇත්තටම මේ හැම දෙයකම මූලිකම උත්ප්‍රේරකය තමයි තාක්ෂණය. හිතන්න අන්තර්ජාලය, වේගවත් ගුවන් ගමන්, ක්ෂණික sannivedanaය. මේ දේවල් තිබුණේ නැත්නම් අපි අර කලින් කතා කරපු විලඳාම මූල්‍ය සහ ශ්‍රමය මෙච්චර වේගෙන් ගලාගෙන යන්නේ නැහැ. තාක්ෂණය තමයි ලෝකය අපේ අතේ දුරින් තියලා තියෙන්නේ. හොඳයි. මේ විදිහට ලෝකයේ එකට බැඳෙන එක හැමෝටම හොඳ දෙයක්ද? මෙන්න මේ තැනදී තමයි කතාව දෙකට බෙදෙන්නේ. අපි දැන් ඒ කාසියේ දෙපැත්තම පෙරලලා බලමු. ගෝලීයකරණය ගැන තියෙන විවාදය ඇත්තටම හරිම තියෙනුයි. එක පැත්තක් කියනවා මේක තමයි මනුෂ්‍ය වර්ගයාගේ දියුණුවේ යතුරු කියලා. අනිත් පැත්ත කියන්නේ නෑ මේකෙන් වෙන්නේ අසමානතාවයේ වැඩි වෙන එක සහ විනාශයක් විතරයි කියලා. අපි මේ තර්ක දෙකම ගැන ටිකක් ගැඹුරින් බලමු. ගෝලීයකරණයේ හොඳ පැත්තෙන් කියවෙන්නේ මේකෙන් අලුත් අවස්ථාව ගොඩක් නිර්මාණය වෙනවා කියලයි. අලුත් සංස්කෘතින් වලට දොරටු ඇරෙනවා, හොඳම තාක්ෂණය සහ අදහස් ලෝකේ පුරාම පැතිරෙනවා. තරංගකාරීත්වය නිසා බඩු මිල අඩු වෙලා සමස්තයක් විදිහට ජීවන තත්ත්වය උඩට යන්න පාර කැපෙනවා. ඒත් විවේචකයෝ පෙන්වලා දෙනවා මේ ගෝලීය ක්‍රීඩාවේ නීති රීති හැදලා තියෙන්නේ බලවත් ධනවත් රටවලට වාසි වෙන විදිහට කියලා. එයාලා තර්ක කරන්නේ ලොකු බහුජාතික සමාගම එක්ක හැප්පෙන්න බැරුව දේශීය ව්‍යාපාර වැටිලා යනවා. ඒ වගේම ලෝකේ පුරාම එකම විදිහේ සංස්කෘතියක් පැතිරෙන නිසා අපේ අනන්‍යතාවයන්ට තර්ජනයක් වෙනවා කියලයි. එතකොට මේ වාසි අවාසි මැද්දේ මේ ගෝලීය වෙළඳ තරංගයට නීති දාන්නේ කවුද? මේකේ විනිශ්චයකාරයා විදිහට ක්‍රියා කරන්න උත්සාහ කරන ආයතනයක් තියෙනවා. මේ තමයි ලෝක වෙළඳ සංවිධානය අපි කෙටියෙන් කියනවා WTO කියලා. හිතන්නකෝ මේක ලෝක වෙළඳාමේ පාර්ලිමේන්තුව වගේ කියලා. රටවල් 164ක් එකට එකතු වෙලා ජාත්‍යන්තර වෙළඳාම සාධාරණව විනිවිදභාවයෙන් කරගෙන යන්න පොදු නීති ටිකක් හදාගන්න උත්සාහ කරන තැන තමයි මේක. සරලවම කිව්වොත් WTO එකේ ඉලක්කය තමයි වෙළඳාම හැමෝටම කලින් හිතාගන්න පුළුවන් ස්ථාවර දෙයක් බවට පත් කරන එක. මොකද අනපේක්ෂිත බාධක නීති වෙනස්වීම් අඩු වුණාම ව්‍යාපාරවලටයි රටවලටයි දිගුකාලීනව සැලසුම් කරන්න ගොඩක් පහසු වෙනවා. හරි. ඉතින් මේ ඉලක්කයට යන්නේ එයාලා මොනවද කරන්නේ? එකක් තමයි එයාලා නීති හදන කෙනෙක් වගේ රටවල් වලට එකට ඇවිත් ගිවිසුම් ගැන සාකච්ඡා කරන්න වේදිකාවක් හදලා දෙනවා. අනිත් පැත්තෙන් යාලා විනිසුරුවරයෙක් වගේ රටවල් අතර වෙළඳ ප්‍රශ්නක් ආවොත් ඒක විසඳනවා.
ඊට අමතරව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට මේ ලොකු තරගට හරියට එකතු වෙන්න ඕන කරන උදව්පකාර පුහුණුව වගේ දේවල්ුත් ලබා දෙනවා. අපි ගෝලීයකරණයේ අතීතයයි වර්තමානයයි ගැන කතා කළා. ඒත් අනාගතේ කොයි වගේ වෙයිද? මේ එකිනෙකට බැඳුණු ලෝකය තවත් ලං වෙයිද නැත්නම් ඈත් වෙයිද? මේක තමයි අද දවසේ තියෙන ලොකුම ප්‍රශ්නය. ඒක පැත්තකින් තාක්ෂණය අපිව තවත් ලං කරනවා, ඒත් අනිත් පැත්තෙන් දේශපාලනය, ජාතිකවාදය වගේ දේවල් අපිව ඈත් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ බලවේග දෙක අතර සටනින් දිනන්නේ කවුද කියන එක මත තමයි අපේ ලෝකයේ අනාගතේ තීරණය වෙන්නේ.